ගොඩක් අය හිතනවා කොටස් වෙළඳපොලින් මං ගේමක් අහන්න ඕනේ. කොටස් වෙළඳපොලින් නම් ලේසියෙන් දියුණු වෙන්න පුළුවන්. එහෙම ලේසියෙන් දියුණු වෙන්න පුළුවන් කියලා කිසි දෙයක් මේ ලෝකේ නැහැ. හැමදේම තියෙන්නේ අපි කැපකිරීමක් කරන්න ඕනේ යම් කාලයක් ඉගෙන ගන්න. ඉතින් කොටස් වෙළඳපොලේදී එහෙම තමයි. අපි මේ දේ ගැන ඉගෙන ගන්න ඕනේ. අපේ දැනුම තමයි අපිට මුදල් බවට පත් කරන්න පුළුවන්. අපි හොඳ දැනුමක් ඇතුව මේ දේ කරොත් අනිවාර්යයෙන්ම අපිට සාර්ථක වෙන්න පුළුවන්. ඉතින් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරද්දී අර කරන්නම් වාලේ කරන්නේ නැතුව ඒක හැමෝම කරන නිසා කරන්නේ නැතුව හොඳට ඉගෙනගෙන ඒ දේ කරනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම සාර්ථක වෙන්න පුළුවන්. ගොඩක් අය හිතනවා අනිත් කෙනා කියන ෂෙයා එකක් අරගෙන අනිත් කෙනා කියන සමාගමක කොටස් වෙලදී අරගෙන දියුණු වෙන්න පුළුවන් කියලා. ඒක ඇත්තටම එහෙම කනාවට වෙන්න පුළුවන්. හරියටම වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා සාර්ථකව ආයෝජනය කරන්න ඕන නම් හොඳ ආයෝජකයෙක් වෙන්න ඕන නම් නිතරම දැනුම හොයාගෙන යන්න, දැනුම ලබා ගන්න පුවත්පත් වලින්, අන්තර්ජාලයෙන්, ඒ වගේ මැනුවල් රිපෝට් වලින්, ඒ වගේ ගොඩක් මාර්ග වලින් ඔයාලට දැනුම හොයාගන්න පුළුවන්. YouTube එකෙනුත් පුළුවන්, Facebook වීඩියෝ වලිනුත් පුළුවන්, ගෲප් වලිනුත් පුළුවන්. ඉතින් හැම දෙයකින්ම ඔයාලා දැනුම හොයාගෙන සාර්ථකව ආයෝජනය සිදු කරන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාටත් හොඳ ආයෝජකයෙක් විදිහට ඉස්සරහට යන්න පුළුවන්.